ඒගොල්ලන්ගේ මුලින්ම අර පොයම්ස් වගේ ලියලා තියෙන ඒවා මට කියන්න ගියාම ටිකක් පැටලුණා තාත්ති. අර ඒකට ලස්සන වර්ඩ් එකක් කියනවා. මොකද්ද? සටන් පාටද? Yep, that's correct. සටන් පාට. අයියෝ half an hour විතර එකම voice එකෙන් ඒක කියන එක හරිම අමාරුයි තාත්ති. ඒ වුණාට ටිකක් වෙලා යද්දි මට ඒක කටපාඩම් වුණා. ඊට පස්සේ මමත් අනිත් අය වගේ කෑ ගහලා කිව්වා. ඉබ්බායා ඊට පස්සේ මංගවට ඇවිල්ලා කිව්වා ටීනා සහෝදරයා ඔයා හොඳ වැඩක් කළා කියලා. මෙන්න මේ සහෝදරී කරපු වැඩ ටික තියෙනවා මේකේ. Oh wow, පිකටින් එකේ ෆොටෝස් දාලාද? හැම වෙබ්සයිට් එකකම වගේ තිබුණා. හැබැයි ඉතින් වාගේ තියෙන එකම එක පින්තූරය. අයියෝ තාත්ති. නේද? අරිනේ මේ ලස්සන චන්දමක් ඇඳලා. අසන් ඉන්නේ. හැබැයි ඉතින් ඔයාම තමයි හොයාගන්න ඕනේ. වෙන කෙනෙකුට නම් ඔයාම මේක අඳුරන්න බෑ. අයියෝ අපරාධේ. ඊළඟ දවසේ පිකට් එකකට යනකොට මම කියන්න ඕනේ මට ෆස්ට් ලයින් එක දෙන්න කියලා. මොකද? ඒ ඊළඟ සැරේත් යන්න දීතාගෙන ඉන්නේ. ඇයි තාත්ති? ඒක නරක දෙයක්ද? ඔය අම්මිලත් එක සොසයිටිස් වලින් පිකටින් කරන්නේ මොනවාද ඔය ගෝලීය උෂ්ණත්ව කරන ඒවයි බල්ලන්ගේ මානසික අයිතිවාසිකනුයි. මොකද්ද? බල්ලන්ගේ මානසික අයිතිවාසිකම්? මෝඩියෝ මානසික අයිතිවාසිකම් නෙමෙයි මානව අයිතිවාසිකම්. හැබැයි බල්ලන්ට මානව අයිතිවාසිකම් නැහැ. උන්ට තියෙන්නේ බලු අයිතිවාසිකම්. මානව අයිතිවාසිකම් තියෙන්නේ මිනිස්සුන්ට. අයියෝ මරු සිංහල. කොහෙද ඉතින්? සිංහල උගන්නන මිනිහත් එක්ක එකතු වෙලා රට පෙරලන්නනේ හදන්නේ. ඉතින් කොහොමද සිංහල ඉගෙන ගන්න? දුව මේ මම මේ සීරියස් කියන්නේ. ආයි එහෙම ඔය වගේ වැඩවලට යන්න බෑ. හරි? දැන් ඔය ගියේ එක ප්‍රශ්නයක් නැහැ කියන එක තමන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා ඒකේ අවුලක් නැහැ කියන්නකො. හැබැයි ආයි යන්න බෑ. ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ඔච්චරයි යා. අයි තාත්ති මම කිව්වේ තාත්ති ඒ කාලේ යුනිවර්සිටි යනකොට පිකටින් කළා කියලා. ඔය ඉතින් මම ඒ කාලේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නේ. යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙකුට අයිතිය තියෙනවා පිකට් කරන්න. පිකට් කරන්න විතර නෙවෙයි ඕනනම් මාරාන්තික උපවාස කරන්නත් පුළුවන්. හැබැයි ඔයා මේ අපේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයිනේ. ඔයා අවුට්සයිඩර් කෙනෙක්. එහෙනම් ඔයාට බෑ මේ දේවල් කරන්න. ඒක මතක තියාගන්න. යෝ තාත්ති මෙහි යුනිවර්සිටිස් මෙච්චර ඉන්ට්‍රස්ටිං කියලා දන්නවනම් මං ජීවිතේට ලන්ඩන් යුනිවර්සිටි එකට යන්නේ නැහැ. තාත්ති මට ඉස්සෙල්ලා කිව්වේ නෑනේ. එහෙනම් මම දුමින්ද සර් එක්ක යුනිවර්සිටි යනවා. යනවද? දැන් එච්චර දාඩු. දුමින්දත් එක යුනිවර්සිටි යන්න. ඔළුව නරක් කළාද තියෙන්නේ? ඈ? මේ මීට පස්සේ දඟලන්න ආවොත් එහෙම ගෙයින් එළියට බස්සන්නේ නැහැ. හොඳේ? ඒක මතක තියාගන්න. තාත්තා සහෝදරයා කොහොමද මගේ එහෙම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ? මොකද්ද? තාත්තා සහෝදරයා? ඔව් මං එහෙනම් පිකට් කරනවා. දියව් යන්න දියව් මට පිකට් වලට යන්න දියව් යන්න දියව් මට පිකට් වලට යන්න දියව් යන්න දියව් පිකට් වලට යන්න දියව් යන්න දියව් පිකට් වලට යන්න දියව්. දියව් මගේ පඩි වැඩි කරව. ඒ මොකද්ද ඒ පඩි? පිකට් දියව් යන්න දියව් පිකට් වලට යන්න දියව් යන්න දියව් පිකට් වලට යන්න දියව්. අයි කාලේ ඉවරද? අපරාධේ. මට ඇති. ළමයෝ මේ හැම බත් ඇටයකටම අපි ගෙවනවා. ඉතින් කන්න බැරි නම් මොනා කරන්නද උදාර? ඔය මාළු කෑල්ල අපරාධේ. කොහොම මෙහාට ගන්න.
අනුන්ගේ ඉඳුල් කන්න එපා උදාර. අනුන්ගේ ඔයාගේ වෙන කාගත්ත. අනික නොකයිටේ කියලා බිල අඩු කරන්නේ නැහනේ. දැම්ම ඉඳලා අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. මිස් ඩෙසර්ට් වලට මොනවද ගන්නෙ? අයිස්ක්‍රීම්ද වටලප්පන්ද නැත්නම් ෆෘට් සලාඩ්? මට අයිස්ක්‍රීම් ඩෙසර්ට් එපා. අපිට උණු වතුර යකින්. මේර අයිස්ක්‍රීම් කාලා ඔයාට එම්බිල්සයද? සෙම ඇවිස්සේ. ඈ? අනිත් එක මම කොහොමත් ඔය සීනි වැඩි කෑම වලට කැමති නැහැ. අනේ මන්ද උදාර. හොටෙල් එකෙන් ආපු වෙලාවෙ ඉඳන් ඔයා හරිම අමුතුයි. මට කියන්න මොකක් හරි වගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවද? ආ? නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඇයි වාට එහෙම තියෙනවද? නැත්තම් ඔහොම ඉන්නේ. ජීවිතේ පළවෙනි වතාවට ගෑණියෙක් එක්ක තනි වුණාම ඉතින් ඒ කියන්නේ පොඩි ගැස්මක් තියෙනවනේ. උදාර. හරි. රටේ ඉන්න මිනිස්සයා මන් දිහා බලන් ඉන්න විදිය බලන්නකෝ. අපි යමු. මොකටද යන්නේ? තව ටිකක් ඉඳලා යන්න. කිව්වා මල යන්කෝ. මොකද ඔය කලබලෙලා? අපි එමු. අර වල්මිනියා වාදියා බලන් ඉන්න විදිහ මට ඇල්ලුවේ නෑ. නිකන් කරදර දාගන්න තු අපේ පාඩු රූම් එකට යන්කෝ. මේ මිනිහා බලන් හිටියම අපිට මොකද? අපේ ඇඟේ වදිනවයි. කොහොමද ටිකක් වෙලා ගියාට පස්සේ ඇඟේ වදි. ඊට කලින් අපි යමු. බයකට නෙමෙයි ලෝක යනවා කියන්නේ. කරදර දාගන්න. මද්දු චූටිගේ වෙඩින් එකේ වැඩ ටික හොඳට උනායි කියලා දුමින්ද පුතා කිව්වා. ඒක අඩුවක් කර අනිත් සේරම දේවල් බොහොම හොඳට සිද්ධ වුණා. ඒක මොකද්ද කියලා මම අහන්නේ නැහැ. එව්වත් ඒ අඩුව පුරවන්න නම් කාටවත් හම්බ වෙන්නේ නැහැ. මද්දු චූටිටයි උදාරගේ පවුලේ අනිත් අයටයි දවසක එන්නේ කියලා කෑම වේලක් දෙන්නේ කියලා මං හිතුවා. දෙවෙනි පොඩි දෙන්නම කැමති. මද්දු මොනවද හිතන්නේ? මගේ අකමැත්තක් නේ. එහෙනම් හිට අනිත් දවසක චූටිලට ආරාධනා කරනවද? Okay. චූටි නැවතලා ඉන්න හෝටලේ පැත්තේ ගිහිල්ලා බැලුවොත් නේද වඩා හොඳ? හදිසිය හරි උදාරගේ දෙමව්පියෝ આવුතින් කාත් කවුරුත් නැතුව චුට්ටි ඉන්න එක හොඳ නැහැනේ. මං යනවට වඩා බවලත් කවුරු හරි යන එක නේ හොඳ. මං එන්නම් වත් කියන්නේ. හොඳයි. ලේ වතුරට වඩා ඝනකම්යයි කිව් ප්‍රකාශය පණ්ඩිතයෙකුගේ හිතලුවක් යයි අද උදෑසන ගෙදරින් පිටවන මොහොතේ මට සිතිනි. ඒ දැන් එය හිතලුවක් නොව පරම සත්‍යයකයි මට හැඟේ. චූටිගේ මගුල් ගෙදර දෑසින් නොදැක සිටිනා විට ලොක්කිලාගේ උණු ඌලේ ඊට පැය කීපයකට පෙර ආතුව උණු ඌයේ නම් අද දවස කොතරම් ලස්සනද. පමා වී හෝ වසන්තය එළඹීම ගැන
හිතට පුංචි සතුටක් දැනේ. දුමින්ද මොකෝ වෙලා මේ පැත්තේ උදේ මිස් වෙච්ච ක්ලාස් එක හවස කරන්න බලාගෙන ආවද නෑ මිස් සුරාජ් ටීනට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා ඒකයි ආවේ ඉතින් අපරාධනේ ගෙදරට ආවේ කෝල් එකක් දෙන්න තිබ්බනේ දැන් මේ කෝල් එකක් දෙන එක පිරිවැය වැඩි කියලා මිස්ටර් දුමින්දට හිතනවා නම් ටෙක්නොලොජි එක යූස් කරන්න තිබුණා නේ Viber කරන්න පුළුවන් WhatsApp කරන්න පුළුවන් එහෙම නැත්නම් Skype කරන්න තිබ්බා Skype කරා නම් ඔයාලට මගේ දුවත් එක්ක ස්ක්‍රීන් එක throughම කතා කරන්න තිබ්බනේ ඈ මිස්ටර් දුමින්ද මේ මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක අප්ඩේට් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මොඩර්න් ටෙක්නොලොජි එක ඕගොල්ලන්ගේ මේ දේශපාලන මතවාදයත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා හිතනවද? මිස්ටර් සුරාජ් ආපු නිගමන දෙකම වැරදි. මම සාමාන්‍යයෙන් මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක අප්ඩේට් වෙන මිනිස්සෙක්. ඒ හින්දා ඔය කියපු හැම දෙයක්ම මගේ ප්‍රතිපත්ති වලට එකඟයි. ඉතින් එහෙම නයි ගෙදරට ආවේ. කෝල් එකක් දෙන්න තිබ්බනේ. ටීනාගේ මූණ ස්ක්‍රීන් එකකින් බලාගෙන කතා කරනවට වඩා ටීනාගේ ඇස් දෙක දිහා බලාගෙන දෙයක් මට කියන්න තියෙන එකයි මිස් සුරාජ් මං ආවේ. හරි. ඇස් දෙක දිහා බලාගෙන කියන දේ මට මෙතනට වෙලා අහගෙන ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් මං ගියේ අතුලට යන්න ඕනද? ඒක මිස්ටර් සුරාජ්ගේ තීරණයක්. මොකද ඒක ඇහුනේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අහගෙන හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. හරි. එවනම් මට මෙතන ඉන්න පුළුවන් නේ? ප්‍රශ්නයක් නැහැ. දෙන්නගේ සද්ද කාමරේට ඇහෙලමයි මං මේ ආවේ. මී ඔයා මට ටිකටින් එකට ඉන්වයිට් කරන්න දාවේ. මේ මං වාට කියන්නද? ඔයා පොඩි පොකට් ඩයරි එකක් ගන්න. එතකොට මට පුළුවන් ඒකේ දිගටම පිකටින් කරලා ලියන්න. ටීනා. ඔයාගේ පන්තියයි අපේ පන්තියයි කියන්නේ දෙකක්. තේරුණාද? අපේ කෙල්ලෝ අවුවේ වේලි උගුරේ වතුර වෙනකන් කෑ ගහන්නේ ආතල් එකක් ගන්න නෙමෙයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තියෙන අවම සුදුසුකම් ටික දිනා ගන්න. තේරුණාද? ඉතින් ඒකනේ අනේ මං එදා ඇවිල්ලා සපෝට් එකක් විදියට කෑ ගැහුවේ. ඕගොල්ලොන්ගේ පන්තියේ ඉන්න මිනිස්සු හැමදාම කරන්නේ අන්න ඔය දෙයම තමයි. අපි නිදහස් අරගලය වෙනුවෙන් කෑ ගහන ඇවිල්ලා ගොම් පාට් දාලා යනවා. ඔය අද කලේත් අන්න ඒ දෙයමයි. මොකදනේ කියන දෙයක් තේරෙන්න කියන්නකෝ. මේ තේරෙන භාෂාවෙන් තමයි සරල සුද්ධ සිංහලෙන්ම කිව්වේ. ඔයාට අවංකවම අපේ සටන් වලට එකතු වෙන්න උවමනාවක් තියෙනවා නම් ඔය සඳලු තලෙන් බැහැලා ගොම් පාට් අතහැරලා පොළවේ පය ගහලා ජීවත් වෙන්න. එතකොට තේරෙයි මං කියන්නේ මොකක්ද කියලා. ගියගෙන විසුරා. මොනවාදනේ කියන්නේ? සඳලු තලයි අරගලයි ගොම් පාටුයි. මොනවාද? ඒ දුමින්ද කිව්වේ බොහොම ගැඹුරු කාරණා ටිකක්. හැබැයි ඒ ගැඹුරු කාරණා ටික එයා වචන දෙක තුනකින් විග්‍රහ කළා. තේරුණා? ඒ උනාට තාත්ති එයා නිකන් මට බැනලා ගියේ මම මේ මහ ලොකු වරදක් කරා වගේ නෑ. අපි මෙහෙම කරමු. දුව ගිහිල්ලා මගේ බුක් රැක් එකෙන් අර බයෝග්‍රැෆි තියෙන සෙක්ෂන් එකේ තියෙනවා මේ චේගුවෙර ගැන ලියපු පොත. එයාගේ ඔටෝබයෝග්‍රැෆි. අන්න ඒක ගේන්නකෝ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් දුමින්ද සර් මොනවද කිව්වේ කියලා. හරි? කියලා රෑන්. දම්මේ ඔය එල්ල ගස බලන්නේ මොන රිලෙට් පණි කියලා. ඇත්තට මගුලක් කාලත් කිසිම වටින බඩුවක් ලැබිලා නැහනේ. අර මහ ලොකු මාමලා බාප්පලා දීලා තියෙන්නේ මේ මල්වාස් වීදුරු බඩු කිසිම වටින කිතයක් දීලා නැහනේ. අනේ අම්මේ ඒ මිනිස්සුන්ට දොස් කියන්න එපා අම්මේ. අපේ කමේ බඳින ගානට මිනිස්සු තෑගි දෙන්න මොකද මේ මිනිස්සු නත්තල් පප්පලද? ඒ උනාට ආපු පප්පලා
කෑම නම් දෙසර බෙදාගෙන කෑවා. ඕ මොකක්ද අම්මේ මගුල් ගෙදර එන්න කිව්වේ කණ්ඩනේ. ඉතින් දැන් මොකද මේ එක එක જાති කියන්නේ? අයියා හිතාගෙන හිටියේ මංගල්‍යයට හම්බෙන සල්ලි වලින් මේ කරදර වලින් බේරෙන්න. හරි අම්මේ. එයා බලාපොරොත්තු වෙන්නේ අරයාගේ පැත්තෙන් ඇවිල්ලා මහ ලොකුවට සල්ලි දෙයි කියලානේ. සල්ලි දෙනවා තියා. ඒ මිනිස්සු මංගල්‍යයටවත් ආවද? හරි ඉතින් මංගල්‍යයට ආවේ නැති වුණාට වෙලාවට කලාවට යුතුයකන්ට කිෂ්ට කරලා දෙයි. කරයි. මට සැකයි දෑවැද්දට පුටු කබලක්වත් දෙයිද කියලා. පුටු කබලක් හරි දුම් කබලක් හරි දුන්නොත් අපි ඉතින් සතුටින් බාර ගන්න එපා අම්මේ. ඈ? මං බාර ගනි. ඇත්තට අයියා හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා වගේ වැඩක් කරගත්තේ. අම්මේ තාම ගෙදෙට්ට ආවෙත් නෑනේ. මොනවා වුණත් අරයට වඩා මෙයා 1000න් සම්පතයි. දැක්කනේ විශාකා. මෙයා හරි අහිංසකයි අම්මේ. විශාකා හිටියෙත් එහෙම තමයි. ඇවිල්ලා දවස් 2යි අහිංසකකම මූදේ ගියා. බලමු මෙයාට මොකද වෙන්නේ කියලා. හරි බලමු. බලමු කියලා උඹ කොහෙද යන්නේ? මොකක්ද අම්මේ මම මේ ගේ ඇතුළට වෙලා රින්ගන හිටියා කියලා. මොකද මට අතේ සල්ලි පහල වෙනවද නෑනේ. මම පොඩ්ඩක් මේ වත්තේ ඇවිදලා ඉන්න. කැඩිච්ච මොකක් හරි කෑල්ලක් තිබුණොත් ඇවිල්ලා හදන්න හරි පුළුවන් නේ. මම යනවා.